හයි ගයිස් අර සෝමි කියන මේ ආණ්ඩුවට හොඳටම කඩේ ගිහිල්ලා අරගලයට හොඳටම කඩේ ගිහිල්ලා හොඳටම කරන ඩෝපි කෙනෙක් ඉන්නේ. අන්න එයාගේ මේ වීඩියෝ එක චුට්ටක් බලමු. නාමල් රාජපක්ෂව පිළිගන්න මිනිස්සු එයාපෝට් එකට ආවේ නැත. මෙන්න මේ ආකාරයට කියන්නේ කොරියාවේ වෙසෙන විදේශගත ජනතාව ලාංකිකයන් නාමල් රාජපක්ෂව ප්‍රතික්ෂේප කළාය කියලා පුරල් ප්‍රචාරයක් කෘතම බොරු ප්‍රචාරයක් සමාජය අරගෙන යන ඇත්තනේ නාමල්ව පිළිගන්න උතුරු කොරියාවෙන් හිටන් මිනිස්සු ආවා. මේ මොනවද කියන්නේ? ඇත්තනේ. ඔයා ඔය හැම එකටම CID කියුවාම හිතන ඇත්තටම නාමල් රාජපක්ෂ දකුණු කොරියාවෙන් ගුටි කෑවද කියලා හිතෙනවා. ඒක නිසා ඩෑන් ප්‍රියසාද් කෙනෙක් වෙන්නේ නැතුව ඔය හැම මගුලකටම CID ගින් දැන් ඔය මේ කොරියාවේ කොල්ල කෙල්ලෙයි ප්‍රකාශ දෙන්න. CID එකට නෝන්ඩි වෙන්නේ නාමල් අයියමයි හලෝ. මෑන් පවර් වලින් ලංකාවේ මිනිස්සු ඇද්දට කොරියාවේ මිනිස්සු ඇද ගන්න බැරි වුණා කියලා කෙඳිරි ගන්න එපා හලෝ. මිනිස්සු කැමති නැත්තම් කැමති නෑ. ඔව්. සෝමි මෙන්න මේකත් අහගනින්. උඹේ තියෙන ආධාර මේ ඩෝබි මතේම NPP JVP එකට කඩ යන මතේම නෙමෙයි හැමෝගෙම මතේ. හරිද? ඉතින් Tamanට අසාධාරණයක් තමන්ට මොන හරි තමන්ගේ කඳුරට ප්‍රශ්නයක් මොන හරි බොරු ප්‍රචාරයක් තියෙනකොට උඹලගේ කඳුර වගේ ගහලා මිනි මරලා මේ පුච්චලා එහෙම නෙවෙයි ප්‍රශ්න විසඳන්නේ. හරිද? අපිට ඒ කාලේ උඹලා අර කාලේ නටමු නැටුම් මතකයිනේ. ඒව හිතන්න එපා අමතක වෙලා කියලා. හොඳේ. මොකද ඒව අපේ මේ මොලේ තාම තියෙනවා. මොකද එහෙම නෙමෙයි හැමෝම ප්‍රශ්න විසඳන්නේ. සහ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඉතින් තමන්ට එහෙම බොරු චෝදනාවක් එල්ල කරනකොට නීත්‍යානුකූලව ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා CID බැන්නම් ඕන පරීක්ෂණ ආයතනයකට ගිහිල්ලා පැමිණිල්ලක් බාර දෙන්න. ඒක උඹ ඔච්චර මාර වීලුවක් විදිහට දැකලා මම දැක්ක ඩෑන් ප්‍රීසාද්වත් පෙන්නලා හැමතිස්සෙම පැමිණිලි දැම්මා නිකන් උසුළු විසුළු සොරෙන් එයාට කතා කරනවා. ඩෑන් ප්‍රීසාද්වත් ඒ පැමිණිලි දාපු හින්දා තමයි මැරුවේ කියන හැගේ අපිට තියෙනවා. එතකොට උඹ ඔය කියන ප්‍රකාශය අනුව අපිට පැහැදිලි වෙනවා උඹලගේ කඳවුරේ අර NPP JP උඹ ස්වාධීන මතක දරනවා කියලා අර JP එකට හිටපු ගම් බණින් ඒව දාලා නිකන් මේ අර ආණ්ඩුව කෙරෙහි එන ජනතා විරෝධය නිකන් මර්ධනය කරන සමාජ මාධ්‍ය මෙහෙවක් ඒක නිකන් ලාවට ෂේප් කරලා දාන සමාජ මාධ්‍ය මෙහෙවරක් කරනවා කියලා අපිට තේරෙනවා. ඒක නොතේරෙන උන් හරි හුරේ දැම්මට අපිට ඒක හොඳට තේරෙනවා. ඒකින්ද සෝමේ මේක අහගනින් උඹලගේ මතේම නෙමෙයි ජනතා මතයේ හැමෝගෙම වෙන්න ඕනේ. තනිපක්ෂ පාලනයක්ුත් නෙමෙයි. අර උඹලා අදහස් කරනවා වගේ අර ඔයාගේ රංජන් ජයලාල් ලක්ෂයක් මේ මරලා උනත් බලය තියාගන්නවා කියලා කිව්වේ. ඒවට කටවල් කටයි පුකයි ඔක්කොම මැහිලා උඹලාගේ. එතකොට අන්න PRO කෙනෙක් අරන් දැන් ඉස්සර ආණ්ඩුවක් කරා නම් උඹලා අම්බෝ පොළොවේ පස් කාලා අර PRO කෙනෙක් අරන් ස්විට්සර්ලන්තේ යන්න හදලා අර චාමර සම්පත් එලි කරාට පස්සේ ඒක නවත්තුවේ. ඒවා කන්ටේනර් 323 පන්නපු එක. ඒවා අර උන මේ කවුද මේ දකුණේ තංගල්ලෙන් අහුවෙච්ච මොනවාද අයිස් ටිකේ ඒ ටිකේ අයිතිකාරය ඒව ගැන කතාවක් නැහැ. ඒතකොට නුවරඑළිය අයිස් ෆැක්ටරියක් තියෙනවා කිව්වා උඹේ කට පුකට ගිහිල්ලා මැහිලා. ඒව ගැන කතාවක් නැහැ. නාමල් අයියට අම්මෝ මාර මේ තවත් සවුත් වෙනවා. නාමල් අයිය සවුත් වෙන එක නාමල් අයිය ඇතුළු ඒ කඳුර බලාගනි. හරිද? ඔය අන්න ඒව ටිකට මේව කරන්න මොකෝ උඹලගෙන ආපු ආණ්ඩුවනේ. උඹලගෙන ආපු ආණ්ඩුවේ එන්නේ ඒවා කරනකොට උඹ නිකන් අනිත් ඒවුන් අර මරපු මිනිස්සුන්ව දේශපාලන පලි ගන්න මරපු මිනිස්සුන්ව අපිට තේරෙන විදියට. හොඳේ? ඒව නම් කීකේ බොහොම උසුළු විසුළු සරේ නාම රාජපක්ෂ කොරියාවේදී ගුටි කෑවද නැද්ද කියලා ඒක කොරියාවේ මිනිස්සු දන්නවා. ඔය බොරුවට Facebook නෙමෙයි එතන හිටපු මිනිස්සු එහෙම මේ දන්නවා. යකෝ කොරියාවට මිනිස්සු යවුවෙත් මහින්ද රාජපක්ෂ තමයි. රස්සාවලට. ඒ කෝට එක අරන් දුන්නේ. ඔය දැන් ඉන්න ගොඩක් එවුන් ගිහලා මේ ඇවිල්ලා ගෙවල් හදාන්නේ මේ ඔක්කොම ලකේට ඉඳලා ආණ්ඩුවට ගරහන්නේ මේ මහින්ද රාජපක්ෂින්ද. ඒවට උඹට පේන්නේ නැහැ. උඹට පේන්නේ ඔන්න වගේ ඒවා විතරයි. ආණ්ඩුවේ මොකක්වත් උඹට පේන්නේ නැහැ. අර හිටපු ගමන් ආණ්ඩුවට එරෙහි ජනමතයක් එනකොට ඒක නිකන් තනුක කරලා දාන්න උඹ කරන්නේ අර ආණ්ඩුවට බණින වගේ පොඩි වීඩියෝ කැල්ලක් දාලා උඹේ ජාමේ ගානට උඹේ කාර්යය කරන එක. ඒක අපිට මිනිසුන්ට තමා ගොඩ ගෙවුන්ට නොතේරුණාට අපිට හොඳට තේරෙනවා. උඹ ඉතින් ඒවට නිකන් බොරුවට දඟලන්න එපා. උඹටත් අනාගතයේදී ඔය ditta ධම්ම වේදනීය කර්මය වගේ ඔය කරපු හැම ජඩ බලු වැඩකටම අනිවාර්යයෙන්ම නීතිය හමුවේ පෙනී හිටින්න වෙනවා. ඒකත් මතක තියාගන්න. හරිද? ඔය එක්කලම. නාමල් අයියට අරවද මේවද මේක නෙමෙයි අන්න අයිස් ෆැක්ටරි නුවරඑළිය අයිස් ෆැක්ටරි අයිතිකාරයෝ හොයලා දියන්. ගන්න දැන් හොයාගන්න බැහැලු. ඒ දවස්වල නම් එලිම ආපුවම හැරණ තැපැලෙන්න කිව්වේ ආනන්ද විජේපාල. පොඩ්ඩක් එන්නේ ටිකයි මේ ආණ්ඩුව අවුරුද්දක් ගිහිල්ලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුව පත් වෙලා නොවැම්බර් මාසේ 20 ගණන් වෙනකොට අවුරුද්දක් ගිහිල්ලා මොන බිබික්කමද කිව්වේ ලැට්ටෙරිය ටැප්පෙරිය
සොරව් වැරු 155ට බස් එකක් දැම්ම අන්න දැන් මේ පාරවල් වල කාණු වහනවා මේ කාණු වලට උඩින් අර මේ සිමෙන්ති තට්ටු දානවා අන්න ඒ වගේ වැඩ තමයි උඹලගේ ජාත්‍යන්තර උඹලගේ ආණ්ඩුවේ ජාත්‍යන්තර සංවර්ධන යෝධ සංවර්ධන ව්‍යාපෘති අන්න ඒව ගැන චුට්ටක් කතා කරන් අනිත් එමුගේ බිකවල් හොයන්න කලින් දෙයියන්ගෙම පිහිටයි